ඔබ දන්නවද ඉස්සෙල්ලම මම ලොක්කෙක් කියලා හිතෙච්ච දවස. අපේ තාත්තා හොඳ ගොවියෙක්. තාත්තට තිබුණා ගොඩ උදැල්ලයි මඩ උදැල්ලයි කියලා දෙකක්. ගොඩ උදැල්ල ටිකක් දිගටි තලයක් සහිත උදැල්ලක්. ඔය මඩ උදැල්ල කියලා කියන්නේ ටිකක් පළල් දිගටි බවින් අඩු තලයක් සහිත උදැල්ලක්. ඉතින් තාත්තා හොඳට පොළොවත් එක්ක ගනුදෙනු කරපු මිනිස්සෙක්. දවසක් මේ ගොඩ උදැල්ල ගෙවිලා පුංචි උදළු තලයක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් තාත්තා මේ ගොඩ උදැල්ලට අලුතෙන් තලයක් ගෙනල්ලා අලුත් උදැල්ලක් හැදුවා. ඔය අලුත් උදැල්ලක් හදපු දවසේ තාත්තා අර පොඩි උදළු තලයට පොඩි මිටක් ගහලා මට දුන්නා මෙන්න පුතාගේ උදැල්ල කියලා. එදා තමයි මට දැනුනේ මම මහ ලොක්කෙක්. මට තාත්තා කරන වැඩ කරන්න පුළුවන් කියලා. ඇත්තටම ආත්ම විශ්වාසය කියලා දෙයක් මගේ ජීවිතේට මුලින්ම දැනුණා නම් ඒ දැනුණු දවස තමයි තාත්තා මට මේ පුංචි උදැල්ලක් හදලා දීපු දවස. තාත්තා කරන වැඩ මටත් කරන්න පුළුවන්. මමත් ලොකු මිනිහෙක් කියන හැඟීම මට ඒක තුල හම්බුණා කියලා කියන්න පුළුවන්. තාත්තා අපේ වත්තේ වැඩ කරපු හැම දවසකම මමත් පුංචි උදැල්ල අරගෙන තාත්තගේ පස්සෙන් ගියා. මං හොඳටම දන්නවා මගෙන් වැඩ ගන්න උවමනාවක් තාත්තට තිබුණේ නැහැ කියලා. හැබැයි තාත්තට ජීවිතේ මාත් එක්ක බෙදා ගන්න උවමනාවක් තිබුණා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ කාලේ හැම ගෙදරකම එහෙම තමයි. ඒ කාලේ තාත්තට ලොකු උදැල්ලයි, පුතාට පුංචි උදැල්ලයි, අම්මට ලොකු කොස්සයි, අම්මට ලොකු ඉදලයි, දුවට පුංචි ඉදලයි, පුංචි කොස්සයි තිබිච්ච සංස්කෘතියක් තමයි අපිට තිබුණේ. අම්මට ලොකු වළම්පිගම් ටිකක් තියෙනකොට දුවට පුංචි වළම්පිගම් ටිකක් තිබුණා. දැන් එහෙම තියනවද? දැන් තියෙනවා අම්මට වළම්පිගම් තියෙනවා, කොසු ඉදල් තියෙනවා, තාත්තට උදළු තියෙනවා. පුතාට දුවට මොනවද තියෙන්නේ? දුවට පුතාට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා වෙන්න පුළුවන්. අපි දරුවොත් එක්ක ජීවිතේ බෙදාගෙන නැහැ. කොහොමද දරුවොත් එක්ක ජීවිතේ බෙදාගන්නේ? කරුණා කරලා ඔබේ දරුවෝ ඔබ කරන වැඩවලට හවුල් කරගන්න. ඔබේ ගෙදර ඉන්න පුතාට ඒකට කොහොම හරි කියලා මාසෙකට දවසක් හරි කොල්ල වුණාට කමක් නැහැ. ඉඳ හිටලා මාසෙට දවසක් හරි ඇට්ට කුණා වෙවි හරි බතක් ඉදව ගන්න. පරිප්පු හොද්දක් හදව ගන්න. සම්බෝලයක් හදව ගන්න. ඇට්ට කුණා වෙවි හරි කවන්නේ හදපු බත් එක පුතා හදපු කෑම එක රහයි කියලා කන්න. දරුවන්ට කියලා තේ එකක් හරි හදාගෙන බොන්න. දුවට කියලා පුතාට කියලා තේ කෝප්පයක් හදාගෙන බොන්න. පල් වතුර වගේ හදයි. හැබැයි රසයි කියලා බොන්න. ඒ අයත් එක්කලා ජීවිතේ බෙදා ගන්න. පීරිසියේ තියලා අපි ටෙලි නාට්‍යයක් බැලුවොත් අපිට පේන්නේ මේ අලි සද්දන්ත කොල්ලන්ට කෙල්ලන්ට අම්මා තාත්තා තේ එක හදලා ඉවරලා පීරිසියේ ගිහිලා දෙන එකනේ. ඇයි කොහෙවත් පෙන්නලා තියනවද දැන් නාට්‍යයක මෑත කාලේ දරුවෝ අම්මට තාත්තට තේ එකක් හදලා දෙනවා. දරුවෝ ගෙදර බත් එකක් වේලා දෙනවා. ඒ නිසා දරුවොත් එක්ක ජීවිතේ බෙදා ගන්නේ නැති සමාජයක අපි ඉන්නේ. ඇත්ත වශයෙන්ම පිරිමි ළමයෙක්ට උයන්න බැරි නම් ඒක ලැජ්ජ වෙන්න ඕන කාරණයක්. ලෝකෙ කිසිම රටක අම්මා උයනවා කියලා එකක් නැහැ. මේ ඉන්දියාවේ ලංකාවේ ඇරුණම වෙන රටවල් වල උයන්නේ ගෙදර ඉන්න කෙනා. ඒ වෙලාවට ගෙදර ඉන්න කෙනා තමයි ගෙදර කෑම බීම ටික උයන්නේ. හැබැයි අපේ රටේ තමයි හැම වෙලාවකදීම අම්මා තමයි මේක කරන්න ඕනේ. අම්මා තාත්තා තමයි මේක කරන්න ඕනේ කියන අදහස තියෙන්නේ. දරුවෝ මේ වැඩවලින් නිදහස් කරලා තියෙන්නේ. හැබැයි ලෝකෙ වෙනත් රටවල ගත්තාම දෙමව්පියෝ වැඩ කරන විදිහ, ඒගොල්ලෝ තමන්ගේ කර්මාන්ත ශාලාවල වලට ගිහිලා මහන්සි වෙන විදිහ දරුවන්ට වීඩියෝ දාලා පෙන්නනවා. ඒව බලලා ඒ දරුවෝ තේරුම් ගන්නවා අපිත් මහන්සි වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ මේ තරම් කැපවීමක් කරනවා කියලා. හැබැයි ඒ තරම් ධනවත් නැති රටවල්, ඒ තරම් ආර්ථිකයක් නැති රටවල් වල අපිට ඒක පෙන්වන්න පුළුවන් වෙලා නැහැ. අපි අපේ දරුවන්ව ජීවිතේ බෙදා ගන්න තැනට පත් කරලා නැහැ. දැන් මගේ මිතුරියක් ඉන්නවා. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පාසලක. දැන් ඇය කියනවා කොහොමද මේ පාසල් වල ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක කොහොමද ලොකුම පවුල් වල අයමයි. දැන් අපේ මහත්තයාට නම් අනේ යන්තම් වතුර එකක් රත් කරලා තේ එකක්වත් හදා ගන්න අමාරුයි කිව්වොත් අන්න ලොකුම සයිස් එක සමාජේ තියෙන. ඒක තමයි ලොකුම ලේයර් එක. ඊට පස්සේ අපේ මහත්තයන් නම් තේ එකක් විතරයි හදා ගන්න පුළුවන්. සම්බෝලයක් හදා ගන්න බෑ. යන්තම් සම්බෝලයක් බතක් හදා ගන්නවත් බෑගොත් ඔන්න ඊළඟ ලේයර් එක. මේ තමන්ගේ ලොකුකම පෙන්වන්නේ මහත්තුරුන්ට උයන්න බෑ කියන එක. දැන් අපේ මහත්තයර ඔක්කොම කෑම හදන්න පුළුවන්, මටත් වඩා හොඳට හදන්න පුළුවන් කියලා අර අපේ මිතුරිය ගිහිල්ලා කිව්වම ඉතින් පල්ලෙහාම ලේයර් එක. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම ගෙදර මහත්තයාට උයන්න බෑ කියලා කියන්නේ මහත්තයාට වතුර එකක් රත් කරගන්න තේ එකක් හදන්න බෑ කියලා කියන්නේ මොකද්ද? සහයෝගීතාවයක් නැති පවුලක්.
එහෙම පිරිමි දරුවෝ හදන පවුලක ඒ පිරිමි දරුවන්ට කවදා හරි ගේන්න වෙන්නේ බිරිඳක් නෙමෙයි. වහලියක් ගේන්න වෙන්නේ. ඇයි කෑම ටිකක් හදාගන්න තේරෙන්නේ නැහැ. තේ එකක් හදාගන්න තේරෙන්නේ නැහැ. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට තමන්ගේ බිරිඳ වෙනුවට අඩුම ගානේ කෑම ටිකක් උයන්න. ඒ දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවොත් එක්ක ජීවිතේ බෙදාගන්නේ නැති දෙමව්පියෝ දරුවෝ ඉගෙන ගන්නවනේ කියලා හැම දෙයින්ම ඒගොල්ලන්ව ඈඩ් කරලා හැම දෙයක්ම ළඟට දීලා දරුවොත් එක්කලා ජීවිතේ බෙදාගන්නේ නැති දෙමව්පියෝ පස්සේ කාලෙක අපිට කිසිම උදව්වක් නෑ මේ දරුවන්ගෙන් කියලා මැසිවිලි කිව්වට ඇති වැඩකුත් නැහැ. කරුණාකරලා දරු පැටවු එක්කලා ජීවිතේ බෙදා ගන්න.